දන්නවද? අනිත් මිනිස්සු වේගෙන් ඉස්සරහට යද්දී කවුරුවත් දැක්කේ නැති මායිමකට වෙලා ලෝකේ එක අතට කැරකෙන දිහා බලන් ඉන්න සිද්ධ වුණු කාලයක් අපිට තිබුණා. එහෙම කාගේ හරි වාරුවක් ලැබෙනකන් මග බලන් ඉන්න උණු අපිව ලෝකයට පෙනුනේ අසරණ විදියට. අපේ හීන, අපේ හැකියාව, මේ හැම දෙයක්ම එකම එක අර්ථයක් තියෙන විවිධාකාර වචන ඇතුලේ හැංගිලා තිබුණා. ඒත් අපිට ඕනේ අනුකම්පාව නෙමෙයි. අපි කැමති මේ මහ පොළොවේ නිදහසේ ඇවිදින්න. සාමාන්‍ය මිනිස්සු විදියට කාටවත් බරක් නොවේ අපේ පාඩුවේ අපේ ගමන ඉස්සරහටම යන්න. ඉතින් අද තමයි මේ දවස. හුඟක් දවස් අපේ ඔළුවේ පුරවන් හිටපු අනවශ්‍ය බරක් පැත්තකින් තියලා අපි ගැන සැහැල්ලුවෙන් හිතන්න පුළුවන් වෙන දවස. මේ ආරම්භ වෙන්නේ තවත් එක නියම ව්‍යාපෘතියක් නෙවෙයි. මං කුසෙන් එළියට ආවට පස්සේ එක තැනක හිර වෙලා තිබුණු ලෝකේ දකින්න සැහැල්ලුවෙන් පියවරක් තියෙන අපේ අලුත් ජීවිතය. පොහොසත් රටක් ගොඩනගන්න නම් හැම ජීවිතයක්ම ලස්සන වෙන්න ඕන. මේ ප්‍රතිපත්තියකට පමණක් සීමා නොවුණු නිර්බාධිත සමාජ ජීවිතයක් යුක්ති සහගත සම ප්‍රවේශයක් වෙනුවෙන් පවතින රජයේ ඉටු කරන තවත් එක් පොරොන්දුවක්. මාකුඹුරෙන් පටන් අරන් සෙත්සිරිපාය, රාජගිරිය, ටවුන් හෝල් හරහා පිටකොටුවට, කඩවතින් පටන් අරන් කැලණිය විශ්වවිද්‍යාලය, කැම්බල් උද්‍යානය, නාරාහෙම්පිට හන්දිය, නාවින්න හරහා මාර්ගම අපේක්ෂාරෝහණයට යන මේ ගමන විවිධ අවශ්‍යතා වෙනුවෙන් ගමනක් යන මහපාරට එන අපේ මිනිස්සුන්ගේ හිත කොයිතරම් නිදහස් කරාද? හිතට විතරක් නෙවෙයි, පුංචි ගමනක් යන්න කුලී වාහනවලට අනවශ්‍ය විදිහට වියදම් වුණු අපේ ආර්ථිකයට මේ සේවාව ඇත්තටම ලොකු හයියක්. ඩිජිටල් ක්‍රමවේද වලට අනුගත වෙලා පොරොන්දුට විදිහටම මහජන ප්‍රවාහන සේවාවක්, කාර්යක්ෂම ගමනාන්තයක් ගොඩනගන්න දරන මේ අව්‍යාජ ප්‍රයත්නය නුදුරු අනාගතයේදී මුළු ශ්‍රී ලංකාවෙම නගර ආශ්‍රිතව මතුවලා තියෙන ප්‍රවාහන ගැටලු රාශියකට සාර්ථකව විසඳුමක් වේවි. අපි වෙනස් නැහැ. වෙනස් වුණේ අපිට තිබුණු පහසුකම් විතරයි. මේ බස් සේවාව අපිට දෙන්නේ ප්‍රවාහන සේවාවක් විතරක් නෙවෙයි. අපිත් මේ සමාජයේම සාඩම්බර මිනිස්සු කියන අයිතිය. අපිට අයිති වෙලා තිබ්බ අපේ සාමාන්‍ය ජීවිතය. ඉතින් වෙනසක් නැතුව අපිත් එක්ක ඔබ මේ බස් රථයට ගොඩ වෙන්න. අපි හැමෝම එකතු වුණොත් අපිට පුළුවන් අපේ මේ රට ඇත්තටම ක්ලීන් ශ්‍රී ලංකාවක් කරන්න. හැමෝටම සුබ ගමනක්.